නයිමිරිස් වගාවෙන් ඉහළම අස්වැන්නක් ගන්න නම් රහස තියෙන්නේ මෙන්න මේ වගේ ශක්තිමත් නිරෝගී පැල තවාණක් හදාගන්න එක ඇතුලේ. බලන්න මේ පැලවල ශාස්ත්‍රීයත්වය. ඔයාලත් මෙන්න මේ වගේ දවස් කිහිපයකින් මූල් පද්ධතිය හොඳින් ඇදිලා වේගයෙන් වර්ධනය වෙන නයිමිරිස් පැල තවාණක් ලෙහෙසියෙන්ම හදාගන්න කැමතිද? එහෙනම් මේ වීඩියෝ එක අන්තිම වෙනකම්ම බලන්න. අද අපි කතා කරන්නේ නයිමිරිස් තවාණකට දෙන්න පුළුවන් සුපිරිම මූලික පොහොරක් වෙන ග්‍රෝමෝ ප්ලාන්ට් ස්ටාර්ට් නිවැරදිව භාවිත කරන්නේ කොහොමද කියලා. පැලයක් කුඩා කාලයේදී වේගයෙන් මූල ඇදලා කඳ ශක්තිමත් වෙන්න විශේෂ පෝෂණයක් අවශ්‍යයි. අන්න ඒ නිසයි අපි මේ ග්‍රෝමෝ ප්ලාන්ට් ස්ටාර්ට් පොහොර වර්ගය තෝරාගන්නේ. මෙහි අන්තර්ගතයේ බැලුවොත් NPK අනුපාතය වෙන්නේ 10:52:10ක්. ඒ කියන්නේ මේකේ නයිට්‍රජන් සහ පොටෑසියම් අඩු ප්‍රතිශතයකුත් 52ක් වගේ ෆොස්ෆරස් ඉතා ඉහළ ප්‍රතිශතයකුත් අඩංගු වෙනවා. පැලයක මූල් පද්ධතිය වේගයෙන් වර්ධනය කරන්න සහ කඳ ශක්තිමත් කරන්න ප්‍රධාන වෙන්නේ මේ ෆොස්ෆරස්. ඒ විතරක් නෙවෙයි මෙහි ශාකයට අවශ්‍ය අනිකුත් ශුද්ධ පෝෂකත් අඩංගුයි. දැන් අපි බලමු මේක නිවැරදිව මිශ්‍ර කරගන්නේ කොහොමද කියලා. ඕනෑම දියර පොහොරක් භාවිත කරද්දී මාත්‍රාව නිවැරදිව තබා ගැනීම ඉතාම වැදගත්. නැත්නම් පැල පිච්චෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් වතුර ලීටර් 1කට මේ පොහොර ග්‍රෑම් 2ක් හෝ 3ක්. උදාහරණ වශයෙන් තේ හැන්දකින් භාගයක් පමණ එකතු කරගන්න. ඊට පස්සේ මේ කුඩු ටික වතුරේ සම්පූර්ණයෙන් දිය වෙනකම් හොඳින් හැඳි ගන්න. දිය කරගත් මිශ්‍රණය දැන් අපේ ස්ප්‍රේ එකට දාගන්න. දැන් තියෙන්නේ වැදගත්ම පියවර. මේ දියර පොහොර අපි පැල උඩට ස්ප්‍රේ කරන්නේ මෙන්න මේ විදිහටයි. පැලවල කොළවල උඩ වගේම යටි පැත්තටත් හොඳින් වදින විදිහට හීනියට ස්ප්‍රේ කරන්න. විශේෂයෙන් මතක තබා ගන්න මේ වගේ දියර පොහොරක් තවානට ඉසින්න ඕනේ එක්කෝ උදේ වරුවේ නැත්නම් සවස් වරුවේ. තද අවුව තියෙන වෙලාවට කවදාවත් ස්ප්‍රේ කරන්න එපා. සතියකට හෝ දින 10කට වරක් මේ විදිහට තවානට සත්කාර කළොත් ක්ෂේත්‍රයේ සිටවන්න පුළුවන් නියම නිරෝගී නයිමිරිස් පැල ටිකක් ඔයාලටත් ලෙහෙසියෙන්ම හදාගන්න පුළුවන්. ඉතින් ඔයාලත් මේ ක්‍රමය අතදා බලලා ඔයාලගේ නයිමිරිස් තවාණී සාර්ථකත්වය පහලින් කමෙන්ට් කරන්න. වීඩියෝ එක වටිනවා කියලා හිතුණා නම් ලයික් කරන්න, යාළුවන්ට බලන්න, ෂෙයා කරන්න. මේ වගේ ප්‍රායෝගික කෘෂිකාර්මික වීඩියෝ දිගටම බලන්න අපේ සිලූන් සර්වයිවල් YouTube channel එක අදම subscribe කරලා තියාගන්න. ඊළඟ වීඩියෝ එකකින් හමු වෙමු. හැම දිනාටම සුබ දවසක්.